රසායන විද්‍යාවේදී ඔහු වතුර වයින් බවට පත් කළේය. ජීව විද්‍යාවේදී ඔහු සාමාන්‍ය පිළිසිඳ ගැනීමකින් තොරව උපත ලැබීය. භෞතික විද්‍යාවේදී ඔහු ස්වර්ගයට නැගුණු විට ගුරුත්වාකර්ෂණ නියමය අනුමත නොකළේය. ආර්ථික විද්‍යාවේදී ඔහු නීතිය අනුමත කළේ නැත. මිනිසුන් 5000ක් පෝෂණය කිරීමෙන් ප්‍රතිලාභය අඩු කිරීමට මසුන් 2 දෙනෙක් සහ පාන් ගෙඩි 5ක් සෑහිණි. වෛද්‍ය විද්‍යාවේදී ඔහු රෝගීන් සහ අන්ධයන් සුව කළේ එකදු ඖෂධ මාත්‍රාවක්වත් නොදීය. ඉතිහාසයේ ඔහු ආරම්භයත් අවසානයත්ය. රජය තුල ඔහු විස්මිත උපදේශකයා සමාදානයේ කුමාරයා යයි කියනු ලබන්නේය. ආගම තුල උන්වහන්සේ කරුණ කොටගෙන මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙතට නොපැමිණෙන්නේය. ඉතින් ඔහු කවුද? ඔහු ජේසුස් ක්‍රිස්තුස්. ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම මිනිසා. ජේසුස් වහන්සේට සේවකයන් සිටියේ නැත. එහෙත් ඔහු උන්වහන්සේට ශාස්ත්‍රඥ වහන්සේ යයි කීහ. උපාධියක් නොතිබුණි. එහෙත් ඔහු උන්වහන්සේට ගුරුවරයා යයි කීහ. බෙහෙත් තිබුණේ නැත. එහෙත් ඔහු